ඉතින් කොහොම නමුණු මේ ඇත්තටම දැන් අද අපි කතා කරන්නේ තමන්ගේ උප්පත්තියකදී උපන් වෙලාව අමතක වෙලා තියෙන කාට හරි හැකියාවක් තියෙනවා තමන්ගේ උපැන්න හදා ගැනීම හරි මොන හෝ හේතුවකට තමන් ඉපදිච්ච රෝහලෙන් තමන්ගේ උපන් වෙලාව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක මේ කියන්නේ මෑතකදී ඇති වෙච්ච එකක් නෙවෙයි. ඉස්සෙල්ලා ධම්ම තිබ්බ එකක්. ඉතින් ගොඩාක් අය නොදන්න නිසා තමයි මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද ඔයාලගේ උපන් වෙලාව රෝහලකින් ලබා ගන්න කියලා. ඉතින් මෙහෙමයි කාරණය. සෑම රෝහලකම තියෙනවා ස්ටැටිස්ටික් ඒකකයක්. එහෙම නැත්නම් සංඛ්‍යාලේඛන ඒකකයක්. රයිට්. එතකොට මේ සංඛ්‍යාලේඛන ඒකකයට ගිහිල්ලා ඔයාලා හම්බ වෙන්න ඕන සංඛ්‍යාලේඛන නිලධාරීව. රයිට්. එතකොට සංඛ්‍යාලේඛන නිලධාරීව හම්බ වෙලා ඔයාලගේ අවශ්‍යතාවය ඔහුට පවසන්න. එතකොට ඒ ඉල්ලීම ඔයාගේ උපන් වෙලාව ලබා ගන්න ඉල්ලීම ඔහුට ලිඛිතව ලබා දෙන්න. රයිට්. එතකොට ඒ ලිඛිතව ලබා දෙන ලියවිල්ල සඳහන් වෙන්න ඕන දේවල් කීපයක් තියෙනවා. එකක් තමන්ගේ උපන් දිනය. හරිද? අනිත් එක අම්මගේ සම්පූර්ණ නම. අම්මගේ සම්පූර්ණ නම ඒ අදාළ ලිඛිත ලියවිල්ල සඳහන් වෙන්න ඕන. අනිත් එක උප්පත්තිය සිදු වෙන වෙලාවේ අම්මගේ ලිපිනය. හරි. කියන්නේ ගොඩාක් වෙලාවට පහසුයි අම්මා ජීවිතුන් අතර ඉන්නවා හෝ එහෙම නැත්නම් තමන් දන්නවා නම් තමන් ඉපදෙන වෙලාවේ අම්මා පදිංචිව හිටියේ මේ ස්ථානයේ කියලා ඒ ලිපිනය දන්නවා නම් ඒ කියන්නේ ලිඛිත ඉල්ලීමට ඇතුළත් කරන්න. එතකොට පහසුවක් වෙනවා සංඛ්‍යාලේඛන නිලධාරියට අදාළ තොරතුරු රෙකෝඩ් රූම් එකෙන් හොයාගන්න. රයිට්. එතකොට එහෙම තමයි තමන්ගේ උපන් වෙලාව ලබා ගන්න. එතකොට තව එක්කෙනෙකුට හිතන්න පුළුවන් ඇත්තටම දැන් මම ඉපදිච්ච රෝහල බදුල්ල හැබැයි මං ජීවත් වෙන්නේ අනුරාධපුරේ සෑහෙන දුරක් නේ. ඔයාගේ ඉල්ලීම ලිඛිතව මේ යොමු කරන්න. හරි. මම දන්නේ ඒකට උත්තර හම්බ වෙයිද නැද්ද කියලා. හැබැයි ලිඛිත ඉල්ලීම් වලට මේ පිළිතුරු සපයන්න අවශ්‍යතාවය තියෙනවනේ. උමනයිනේ පිළිතුරු සපය යුතුයිනේ. හරි. ඒක නිසා මම හිතනවා මේ ඔබට පිළිතුරක් ලැබෙයි කියලා. ඉතින් මේ ඕක තමයි සරලම විදිහ තමන්ගේ උපන් වෙලාව ලබා ගන්න විදිය. රයිට්. එතකොට ඒක රජේ රෝහලක නම් එහෙමයි, පුද්ගලික අංශයේ රෝහලක නම් එහෙමයි. හරි. මේ ඔය ඇත්තටම නිවසක ඉපදුන කෙනෙක් නම් ඉතින් ගන්න බැහැනේ නේ. එතකොට ඒ විදිහට තමයි මේ ගන්න. එතකොට ඔයාලට මේ සම්බන්ධයෙන් තව මොනවා හරි ගැටලු සහගත දෙයක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. කමෙන්ට් කළා මගෙන් අහන්න මේ මොනවා හරි ගැටලු සහගත දෙයක් තියෙනවා නම්. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් පළදායි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. මොකද මේ තොරතුරු තවත් කෙනෙක් දැනුවත් කරන්න එය ඔබ කරන මහ උපකාරයක් වෙයි. ඒක නිසා ඒක ෂෙයා කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් බොහොම ස්තුතියි.